ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන් කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ලබන නොවැම්බර් 11 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි කියන කාරණාවත් මේ වෙන විට වාර්තා වෙනවා. කෙසේ වෙතත් පාකිස්තාන් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා කියන කාරණාවත් වාර්තා වුණා. ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ අද දිනේ හෝ හෙට දිනේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන් කණ්ඩායම අතර පළමු එක්දින තරගය නොවැම්බර් 11 වෙනිදා ආරම්භ වෙන්න නියමිතයි. දෙවන තරගය නොවැම්බර් 13 වෙනිදා, තුන්වන සහ අවසන් එක්දින තරගය නොවැම්බර් 15 වෙනිදාත් ආරම්භ වීමට නියමිතයි කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිල සංචිතයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුණාට නිල නොවන විදිහට මේ සංචිතයේ මේ වෙනට අපිට වාර්තා වෙනවා. ඒ අනුව සුපුරුදු පරිදි ශ්‍රී ලංකා එක්දින නායකත්වයේ චරිත අසලංක වෙත බාර දී තිබෙනවා. පැතුම් නිසංක, ලහිරු උදාන, කුසල් මැන්ඩිස්, කමිල් මිෂාර, සදීර සමරවික්‍රම, කමිදු මැන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වංජු හසරංග, අසිත ප්‍රනාන්දු, දුස්මන්ත චමීර, මහිත් තීක්ෂණ, ප්‍රමෝද් මදුෂාන්, ජෙප්රි වැන්ඩෂන්, යිෂාන් මාලිංග කියන ක්‍රීඩකින් 16 දෙනා මේ සංචිතයට නම් කිරීමට නියමිතයි කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයින් සිව් දෙනෙකුට ඔවුන්ගේ ස්ථානය අහිමි වී තිබෙනවා කියන කාරණාවත් වාර්තා වෙනවා. දුනිත් වෙල්ලාලගේට ඔහුගේ ස්ථානය අහිමි වී තිබෙනවා. ඒ වගේම තමයි නිෂාන් මදුස්කට ඔහුගේ ස්ථානය අහිමි වී තිබෙනවා. මිලාන් රත්නායකටත් ඔහුගේ ස්ථානය අහිමි වී තිබෙනවා. නුවිනිදු පෙරාන්දුටත් ඔහුගේ ස්ථානය මේ වෙනි විට අහිමි වී තිබෙනවා කියන කාරණාව තමයි වාර්තා වන්නේ. කමිල් මිෂාර කණ්ඩායමට එක් වී තිබෙනවා. ඒ වගේම තමයි ලහිරු උදාන කණ්ඩායමට එක් වී තිබෙනවා. ඒෂාන් මාලිංග නැවත සංචිතයට කැඳවා තිබෙනවා. ප්‍රමෝද් මදුෂාන් නැවත සංචිතයට කැඳවා තිබෙනවා මේ එක්දින සංචිතයට. ඒ අනුව කණ්ඩායමෙන් කිහිප දෙනෙකුටම ඔවුන්ගේ ස්ථානය අහිමි වී තිබෙනවා. අපි දැක්කා වෙල්ලාලගේ පෞගේ කාලයේදී එතරම් දක්ෂතා අතරට පැමිණියේ නැහැ. ඒ වගේම තමයි නිෂාන් මදුස්කටත් අවස්ථාවක් ලබා දී තිබුණා. ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ නැහැ. මිලාන් රත්නායකටත් යම් අවස්ථාවක් ලබා දී තිබුණා. ඔහු එතරම් දක්ෂතා අතරට පැමිණියේ නැහැ. නොවින්දු පෙනාන්දුටත් අවස්ථාවක් ලබා දීලා තිබුණා. ඔහු ඒ තරම් දක්ෂතා අතරට පැමිණියේ නැහැ. කෙසේ වෙතත් සදීර සමරවික්‍රම නැවත සංචිතයට ඇතුල් වී තිබෙනවා. ඔහු පෞගේ කාලේ සංචිතයේ සිටි අවස්ථාවක් ලැබුණේ නැහැ. විටින් විට දක්ෂතා අතරට පැමිණියා. කෙසේ වෙතත් ඔහුට නැවත අවස්ථාවක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේ නිල වශයෙන් පාකිස්තාන බලා පිටත්ව යාමට නියමිතයි කියන කාරණාව තමයි ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව වාර්තා වන්නේ.